හායි යාළුවනේ. ඔයාලා හොඳින් ඉන්නවද? ඉතින් මං අද ගෙදර තියෙන අමුද්‍රව්‍ය වලින් රස පොඩිමක් හදන්න කියලා හදන්නේ. ඉතින් මාත් එක්ක එකතු වෙමු. අපි දැන් සීනි ටික ලිපේ තියන් කැරමල් කරගමු. දැන් අපි උණු වතුර ස්වල්පයක් කැරමල් එකට එකතු කරගමු. අපි ඉතුරු සීනි ටිකත් අපි කැරමල් එකට එකතු කරගමු. දැන් කැරමල් එක එකතු වෙලා කැරමල් එක හැප්පෙන්න තියෙන්නේ. අපි දැන් භාජනයට දාලා භාජනයේ අපි වටේට කරගමු. මිනිත්තු 20කට ටයිමින් තියාගන්න. ඉතින් අපි ගෙදර තියෙන අමුද්‍රව්‍ය වලින් කැරමල් පුඩින් එක හදාගෙන ඉවරයි. දැන් අපි ඒක රස බලමු. කාලා බලලා